ඉතින් මගේ ආදරණීය යාළුවෝ හොඳින් නේද? අපි ඉක්මනටම වීඩියෝ එකට යමු. ඔන්න මම අද අරගෙන ආවේ පොලොස් සම්බලයක් හදන විදිහ. පොලොස් ටික තම්බලා අරගෙන තියෙනවා. ඒ වගේම අමු මිරිස්, ලූණු, තක්කාලි, එතකොට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ටිකක්, තව ඔයා ළඟ තියෙනවා නම් සැමන් ටිකකුත් කුඩු කරලා ගන්න. තව දෙහි, පොල් ටිකකුත් ඕනේ. ඔය ටික තමයි අපිට මේකට ඕන වෙන්නේ. ඉස්සෙල්ලාම අපි අර වෙන් කරලා තියාගත්තු ඔක්කොම ටික මේ විදිහට හොඳට අතින්ම අනා ගන්න. අතින් අනනකොට තමයි ඔක්කොම ටික හොඳට මික්ස් වෙන්නේ. ඒ ටික අනලා පැත්තකින් තියලා වංගෙඩිය මේක හදා ගන්නවා නම් වංගෙඩියට පොලොස් ටික ඔක්කොම දාලා හොඳට කොටා ගන්න ඕනේ. මෙතන ලුණු දාන කොටස නෑ. මේ පොලොස් ටික කොටනකොටම ඔයා ලුණු ටිකත් එකතු කරලම කොටන්න. මෙන්න මේ ගානට වගේ කෙටුනහම ඇති. ඉතින් මේ වෙලාවේ ඔයාලට පුළුවන් පොල් ටික එකතු කරන්න පොලොස් එකටම. මේ විදිහට පොල් ටිකත් පොලොස් එකටම එකතු කරලා අපි ආපහු ටිකක් කොටාගෙන අර කලින් අනාගත්තු මිශ්‍රණයටම මේ පොලොස් ටිකක් දාලා අනා ගන්න. අනලා මේ වෙලාවේ ඔයා සැමන් දානවනම් සැමනුයි දෙහි ටිකයි දාලා හොඳට අනා ගන්න. ඉතින් මාර්ම රසයි හදලා බලන්න. මේ දවස්වල පොලොසුත් තියෙනවානේ. අනිවාර්යෙන් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට බුදු සරණයි.